ආලෝකාගේ පැමිණීම ගැන. ආලෝකා ටිකක් ඉතිහාසයක් තියෙන කෙනෙක්, පඤ්ඤාකර ස්වාමීන් වහන්සේත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙන කෙනෙක්. ඉතින් එනවාද කියන ප්‍රශ්නයක් තිබුණා. මේ වෙලාවේ අපිට මොකක්ද ස්වාමීන් වහන්සේ කියන්න පුළුවන්? ජනාධිපතිතුමා හම්බෙන්න යනකොට ජනාධිපතිතුමා ආපු කතාවක් නේද සිදුරු මහත්තයා? ආලෝකා එනවද කියලා අපි. ඉතින් ජනතාවත් අහනවා. ඉතින් මේ ප්‍රශ්නයට පිළිතුර තමයි ඔව්. දැන් සම්පූර්ණ සෝදානම් ඒක ගේන්න පඤ්ඤාකර හමුදුරෝ විශාල කැපීමක් කරනවා ආලෝකයට අරන් එන්න. ඉතින් ඊයේ පොඩි බාධාවක් ආවා ඒකට. ඉතින් ඒ වගේ බාධාවල් निराකරණය කරගනිමින් ආලෝකා කොහොම හරි අරගෙන එන්නටයි සූදානම්. ආලෝකත් කැමති වෙයි මොකද ඉන්දියාව ළඟයි එයාගේ උපන් රටනේ.